minasan konnichiwa. අපි මේ දවස්වල කතා කරමින් යන්නේ විවිධ දේවල් වලට කැමති කියන විදිහ. ඔයගලන්ට මතක ඇති නේද? ගා සුකි දෙස් කියන යෙදුම අපි භාවිතා කරනවා විවිධ දේවල් වලට කැමති කියනකොට. අද අපි අලුත් දෙයක් ඉගෙන ගමු. අද අපි බලමු විවිධ කෑම ಜಾති වලට කැමති කියන්නේ කොහොමද? කෑම වලට කියනවා tabemmono tabe කියන්නේ කනවා කියන එක මොනෝ කිව්වහම දේවල්. එතකොට ওই වචන දෙක එකතු වුනහම තමයි tabemmono කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් විවිධ tabemmono වලට කැමති නම් කෑම ಜಾතියේ නම කියලා ga suki des භාවිතා කරන්න. එතකොට ප්‍රශ්නාර්ථය වෙනද වගේම හදමු. donna tabemmono ga suki desu ka? donna මොන වගේ tabemmono කෑම ಜಾති ga suki desu ka කැමතිද? donna tabemmono ga suki desu ka? ඔයාලා හැමෝම චොකලට් වලට කැමතිනේ. එහෙනම් අද අපි බලමු චොකලට් වලට කැමති කියන්නේ කොහොමද? චොකලට් වලට කියනවා චොකොරේටෝ. එතකොට මතක තියාගන්න ඕනේ චොකොරේටෝ කියන වචනේ ජපන් භාෂාවේ තියෙන කතකන අක්ෂරයෙන් තමයි ලියන්නේ. මොකද චොකලට් ජපානයේ පිටරටින් ආපු කෑමක් නිසා චොකොරේටෝ කියන වචනේ කතකන වලින් ලියනවා. එමනම් අපි බලමු. donna tabemmono ga suki desu ka? chocolate ga suki desu. chocolate ga suki desu.